සුබ දවසක් ඒවා කියලා පිළිගන්න මගේ යාළුවෝ හැමදෙනාම. ඉතින් යාළුවනේ අද මම ඔයාලට අරන් ආවා ඔයාලට පොරොන්දු වෙච්ච විදිහටම 2026 කැලෙන්ඩර් එක කොහොමද ඔයාගේ ෆිචර් එකකට මෙන්න මේ විදිහට දාලා එඩිට් කරගන්න කියලා දෙන වීඩියෝ එකක් අරගෙන. ඉතින් යාළුවනේ ඔයාලට මේ පේන්න තියෙන මම Gemini AI වලින් නිර්මාණය කරපු කැලෙන්ඩර් කිහිපයක්. ඒක අපිට නිර්මාණය කරන්න හරියන්නේ නැහැ. මොකද යාළුවනේ ඒකේ මාස ගණනය කිරීම හරියටම Gemini AI වලට කරන්න බෑ. ඒකින්ද මම ඔයාලට වෙනස් විදිහකට කොහොමද මෙන්න මේ විදිහට කැලෙන්ඩර් නිර්මාණය කරගන්න කියලා එඩිටින් වලින් කියලා දෙන්න හදන්නේ. ඉති වීඩියෝ ඉවරනකම් බලන්න කියලා ඉල්ලන ගමන් අපි යමු වීඩියෝ එකට. හරියන්නේ මුලින්ම ඔයාලත් ඔයාලගේ ෆෝන් එකේ Play Store එකට ගිහින් සර්ච් කරන්න PixArt කියලා. PixArt කියලා සර්ච් කරලා ඒක ඩවුන්ලෝඩ් වෙන්න දාන්න. ඊට පස්සේ අපි යන්න ඕනේ මුලින්ම මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ Google Chrome එකට ගිහින් සර්ච් කර ගන්න 2026 ජනවරි කැලෙන්ඩර් කියලා. මේ විදිහට ජනවරි, පෙබරවාරි, මාර්ච්, අප්‍රේල් වගේ ඔයා අවුරුද්දේ මාස 12ම මේ විදිහට එකම වර්ගයකින් ඩවුන්ලෝඩ් කරගන්න අමතක කරන්න එපා. ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ එන්න ඔයාලා Play Store එකේ ඩවුන්ලෝඩ් වෙන්න දාපු PixArt ඇප් එකට ඇවිල්ලා මෙන්න මෙතන යට තියෙන ප්ලස් මාක් එක ක්ලික් කරලා ඔයාලට ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට දාගන්න ඕනේ ඉමේජ් එක. මෙන්න මෙතනින් මේ විදිහට ගැලරියෙන් සිලෙක්ට් කරලා අපේ එඩිටින් එක සඳහා මෙන්න මෙතනට බෑග්ග්‍රවුන්ඩ් එකට දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ටෙක්ස්ට් කියන එක ක්ලික් කරලා ඔයාගේ කැලෙන්ඩර් එකට අවශ්‍ය මූලික ටයිටල් එක දාගන්න. මම දානවා 2026 කැලෙන්ඩර් කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන ඔප්ෂන් වලින් මේකේ ප්‍රොම්ප්ට් එක තෝරගන්න. ඒ වගේම ප්‍රොම්ප්ට් එකට අදාළ පාට වගේ දේවලුත් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ලස්සනට සිලෙක්ට් කරන්න. ඉතින් මේක පළවෙනි දවසේම ඔයාලට කරන්න බෑ. පොඩ්ඩක් මේක ක්ලික් කරලා ඉගෙන ගන්න. ඉතින් මමත් මේක ඔයාලට මේ ඉක්මනින් කියලා දෙන්න ඕන හින්දා ඉක්මනින් මේක කරගෙන යනවා. ඉතින් මේක ලස්සනට පාට මැච් කරලා ඉවසීමෙන් වක් කරොත් ඔයාලට පුළුවන් ලස්සන අවසාන එකක් ලබා ගන්න. ඉතින් යාළුවනේ දැන් අපි මෙන්න මේ විදිහට කැලෙන්ඩර් එකේ මූලික ටයිටල් එක දාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ අපේ පික්චර් එකේ දින ටික ඇඩ් කරගන්න. ඉතින් යාළුවනේ මේකට පික්චර් එකක් ඇඩ් කරන්න යට ඔයාලට ටූල් එකක් බලා ගන්න පුළුවන්. පික්චර් එකකට ප්ලස් මාක් එකක් දාපු. ඉතින් ඒක ක්ලික් කරාම ඔයාලා ගැලරියට යනවා. එකෙන් ඔයාලට පුළුවන් අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත ජනවාරි, පෙබරවාරි, මාර්ච්, අප්‍රේල් වගේ තියෙන දින කැලෙන්ඩර් ටික මෙතෙන්ට දෙන්න. ඒ ටික දෙද්දී යාළුවනේ මතක තියාගන්න ඔයාලට මාස 10ක දින විතරයි මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන් ඉන්නේ එකපාර. ඉතින් අපිට සිද්ධ වෙනවා මේ ටික පිළිවෙලට මෙන්න මේ විදිහට ලස්සනට ඇඩ්ජස්ට් කරලා හදාගෙන ඊට පස්සේ මේ ෆොටෝ එක සේව් කරලා ආයෙ පාරක් ඉතුරු ෆොටෝ දෙක සිලෙක්ට් කරලා මෙතෙන්ට දාගන්න. ඉතින් යාළුවනේ ඔයාලා මෙන්න මේ විදිහට මේක ක්‍රොප් කරලා ඔයාලට කැමති ගානට කැමති විදිහට මෙන්න මේක මේ විදිහට ඇඩ්ජස්ට් කරලා තියාගන්න. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ මෙතන මේ ඇඩ්ජස්ට්මන්ට් එක කරන ගොඩාක් වෙලා යන හින්දා මම මේ වීඩියෝ එක ඉක්මනින් ස්කිප් කරලා ඒක යවනවා. හරි යාළුවනේ බලමු දැන් මේ අපි දාගත්ත දින ටික කොහොමද බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකට මැච් කරන්න කියලා. ඉතින් ඒක සඳහා ඔයාලට පුළුවන් යට තියෙන ටූල් බාර් වල AI match tool කියලා තියෙනවා. ඒක ක්ලික් කරගන්න. එතකොට යාළුවනේ මෙන්න මේ විදිහට චුට්ට වෙලාවක් ගිහින් ඉවරලා ඔයාටත් ඔයාගේ ෆොටෝ එක මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකට මැච් වෙන විදිහට වෙනස් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ දාගත්ත මාස ටිකේම ඉමේජ් ටික මේ විදිහට මැච් කරලා AI tool එකෙන් නිවැරදි පාට ලබා ගන්න. හරියල්නේ ඔන්න අපි අන්තිම ෆොටෝ එකක් දැන් AI match tool එකෙන් බෑග්ග්‍රවුන්ඩ් එකට මැච් කරලා ඉවරයි. ඉතින් යාළුවනේ අපිට පුළුවන් දැන් මෙන්න මෙතන සේව් බටන් එක ක්ලික් කරලා මේ ඉමේජ් එක මුලින්ම අපේ ගැලරියට සේව් කරගන්න. ඊට පස්සේ අලුතෙන් පටන් ගන්න ෆොටෝ එකක් එඩිට් කරන විදිහට අපි මේ ෆොටෝ එක නැවතත් අපේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකට දාගෙන අපි ඉතුරු මාස දෙකත් මේ විදිහට මෙතන පල්ලෙහාට ඇඩ් කරගමු. මොකද යාළුවනේ මේක ප්‍රීමියම් එක අපි වයි කරන්න ඕනේ සම්පූර්ණ ෆොටෝ 12ක් ඇඩ් කරනවා නම්. ඉතින් ඒකින්ද තමයි මම ඔයාලට ලේසියෙන් මේ විදිහ කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරලා ඉවරලා අපිට මේකත් පුළුවන් මේ විදිහට AI matching tool එකෙන් මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් එකට මැච් වෙන විදිහට වෙනස් කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහේ ලස්සන කැලෙන්ඩර් එකක් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකෙන් නිර්මාණය කරගන්න. හරිම ලේසි. Gemini AI වලින් එඩිට් කරන තරම් ලේසි නෑ. පොඩ්ඩක් අමාරුයි. ඒ වුණාට Gemini AI වලින් අපිට මාස දෙක නිවැරදිව ගන්න බෑ. ඒකින්ද මේ වගේ හොඳ quality ලස්සන ඉමේජ් එකක් නිර්මාණය කරගන්න ඔයාලට පුළුවන් මේ PixArt app එකෙන්. ඉතින් යාළුවනේ වීඩියෝ එකත් එක්ක වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිහින් එන්නම්. සුබ දවසක්.